රජ ඉස්සෙල්ලා බලන්නේ සංකල්ප කරවල. සංකල්ප දැන් අද ගියාම කරේවල. ඉතින් බලන්නේ ස්ථාවරට අවතරෝ ටිකක් දිනුවල සංවර්ධයෙන් අඩු ස්ථානයක්. කියන්නේ විශ්කර බලහසක්. සංකල්ප තාම පුරාවිද්‍යාව තුළ කෙනෙක් කරන්නේ. ස්ථාන දැන් කරාවෙන්න පස්සේ පස්සට සංකල්ප වැඩගත් වෙන්නේ අපතන්නා මුතුනාඹුර 7 වෙනි වස් කාලේ ගත කරේ සෞඛ්‍යදේවක මාසුලිව රාජන් කියන මහා මායාවී වෙත අභිධර්ම දේශනා කරන්න වැඩම කරා. ඊට පස්සේ දැන් ගොඩක් අය අනුභව මුතුනාඹුර රාගන්න බැරි හින්දා වාසවේද වැඩම කළා ඉන්නේ කියලා මොගලන් කාට වාසියෙන් දැනගෙන සෞඛ්‍යදේවක වස් පස්සම 7 වෙනි වස් කාලේ වැඩ කරලා වසල ඉවරලා මේ වස් පවාරණය කළා. සත්වයන් ඉන්නවද ඒ රත්ම ඒ වරුන් සමග මේ මොන්ලෝට වැඩම කරා කියලා කියනවා. ඒ ස්ථාන සම සංකල්ප ගොරවරේ. ඒ උත්තරයේ විශේෂ මේ ගොඩක් වෙලා තියෙනවා. එකක් තමයි දැන් සරියුත් මහ රහතන් වහන්සේතුළු 509ක් ඉඳලා ඒ කියන දෙනා රහතුනේ ස්ථානේ. ඒක අමතරව සරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයන් අතරින් අගතන් දුන්නේ එම සංකල්ප ගොරවරේ. ඒක විශේෂ රැස්කම් ගොඩක් තියෙනවා සංකල්ප ගුරුවරයෙක්. ඉතින් අපි මේ පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් සමග විස්තර කරන්න පූජා විමත යනවා. ඉතින් හැමදෙනාම දන්නවනේ මේක හොද කියලා නේද? සංකස්සපුරේ තමයි අපි හැමදෙනෙක් මේක රාසි උනේ. මේ සංකස්සපුරේ පිළිබඳව සඳහන් කරනවා නම් ප්‍රධාන කාරණා 7ක් යටතේ සඳහන් කරන් තියෙනවා. දැන් ඉදිරියට යනකොට සලත් නුවර කියන නෑන් තාම නේද? සලත් නුවර තියෙනවා ගන්ධබ්බ රුක්ක මූලයේ කියලා ස්ථානයක්. මෙන්න මේ ගන්ධබ්බ රුක්ක මූලයේදී බුදුන් වහන්සේ ඇසලපුර 15ක් පොහෝ දිනෙහිදී වඩිනවා මොන ස්ථානයටද? තව්තිසා දිව්‍ය ලෝකෙට. මොකද මේ තව්තිසාට වඩින්නේ මාතෘ දිව්‍ය පුත්‍රයන්න් වහන්සේ හේවත් මහා මායා දේවිට විජම්බන දේශනා කරන්නට. නැත්නම් අභිධර්මය දේශනා කරන්නට. බුදුන් වහන්සේ දැන් 7 වෙනි වස් සමය ගත කරමින් 3 මාසයක් මුළුල්ලේම අභිධර්ම දේශනා කරනවා තම මෑණියන්ට. මෙන්න මේ 3 මාසෙ තුලදී සවැත් නුවර වාසය කරපු සියලුම ජනතාවට මහා ප්‍රශ්නයක් ඇති වුණා. මොකද්ද මේ ප්‍රශ්නය? බුදුන් වහන්සේ මේ 3 මාසෙ මුළුල්ලේම දැක බලා ගන්න නැතිව මේ හැමදෙනාමත් විහාරස්ථානට ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් හා මුගලන් මහ රහතන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා හාමුදුරුවනේ බුදුන් වහන්සේ මේ 3 මාසෙ මුළුල්ලේම අපි හැමදෙනාටම දැක බලා ගන්නට බැරි වුණා. උන්වහන්සේ කොහෙද වැඩම කරලා තියෙන්නේ? මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කරලා බුදුන් වහන්සේ බැහැ දැකලා බුදුන් වහන්සේට ප්‍රකාශ කරනවා හාමුදුරුවනේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා සවැත් නුවර සියලුම ජනතාවට ඔබ වහන්සේ මේ මනුලොවට වඩින්නේ කවද්ද? මුගලන් මහ රහතන් වහන්සේට ප්‍රකාශ කරන මේ මොහොතේදී අභිධර්ම දේශනා කරන අවසන් වෙලා ඒ වගේම වස්සමය ගත කරලා අවසන් වෙලා මහා පවාරණය වෙලා නැවතත් මේ වප්පුර 15ක් පොහොව දවසේදී මේ සංකස්ස නුවරට වැඩම කරනවා. ඊළඟ කාරණාව තමයි මෙම ස්ථානයේ අවිජහිත පුණ්‍ය භූමියක් වීම. මේ අවිජහිත කියලා කිව්වේ සියලුම බුදුවරයාණන් වහන්සේලා විසින් අත්නුහරින. උන්වහන්සේලා විසින් අත්නුහරින ස්ථාන 4ක් තියෙනවා. බුද්ධ ගයාවයි, ඉසිපතනයයි, සවැත් නුවරයි, සංකස්සපුරයයි කියන මෙන්න මේ උතුම් ස්ථාන 4. අනිවාර්යෙන් උන්වහන්සේලාගේ ස්පර්ශ ලැබෙන නිසාත් උන්වහන්සේලා මේ ස්ථාන අත්නුහරින නිසාත් මේ ස්ථාන වලට කියනවා අවිජහිත පුණ්‍ය භූමි කියලා. ඊළඟ කාරණාව තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේ විසින් ලෝක මහා විවරණ පූජාව සිදු කළ එකම ස්ථානය වීම. මේ ලෝක මහා විවරණ පූජාව සිදු කළ මොහොතදී මේ සංකස්ස නුවරදී එදා මේ 3 ලෝකෙම විවෘත වෙලා. අපි අහලා නැහැ නේ කවදාවත් නේද? එදා මේ 3 ලෝකෙම විවෘත වෙලා. බුදුන් වහන්සේ සමගින් මෙම ස්ථානට වැඩම කළ තියෙනවා සක්‍ර දේවේන්ද්‍රයා හා මහා බ්‍රහ්මයා කියන සියලුම දෙවිවරු. මෙන්න මේ සියලුම දෙවිවරුන්ට මේ ලෝකයේ තිබු මිනිසයන් එදා පෙනිලා. ඒ වගේම සියලුම මිනිසයන්ට සියලුම දෙවිවරු පෙනිලා. අවීච මහා නරකාදිය පෙනිලා. සියලුම සක්වලවල් පෙනිලා. මෙන්න මේ හැම දෙනෙක්මත් එකිනෙකාට දැකගත්තු එකම මොහොත තමයි මේ ලෝක මහා විවරණ පූජාව කියලා කියන්නේ. මේ ලෝක මහා විවරණ පූජාව සිදු කරන්නට පුළුවන්කම තියෙන්නේ තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙකුටම පමණයි. ඊළඟ කාරණාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට උතුම් නියත විර ලබා ගැනීම පැවිදි භූමියට පත්වෙච්ච ස්ථානය වීම. එදා සිරිවඩ්ඩන කියන ගමින් සිරිවඩ්ඩන සිටුතුමා ඇතුළු විශාල පිරිසක් මේ සංකස්සට ඒකරාශි වුණා බුදුන් වහන්සේගේ මේ පෙළහර දැක බලා ගන්නට. එතුමත් කවදාවත් මේ වගේ ගමනක් පිළිබඳව දැකලත් නැහැ, අහලත් නැහැ. එතුමත් මේ බුද්ධශ්‍රීය දැකලා පැහැදිලා බුදුන් වහන්සේට ප්‍රකාශ කරනවා බුදුහාමුදුරනේ මාත් මේ උතුම් ශාසනය පැවිදි කරන්න. බුදුන් වහන්සේ අවසර දුන්න පසු මේ සිරිවඩ්ඩන සිටුතුමාට තිබුණු සියලුම සැප සම්පත් අතහැරලා දාලා එතුමා මේ බුදු ශාසනය පැවිදි වුණා කියලා සඳහන් වෙනවා. කවුද මේ පැවිදි වුණේ? සිරිවඩ්ඩන සිටානෝ. සිරිවඩ්ඩන සිටානෝ නමින් හඳුන්වන්නට යෙදුනේ
අනාගතයේ මතු බුදු වෙන අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ මේ අවසන් වරට නියත විවර ලබා ගනිමින් සංකස්සපුරයේ උතුම් පැවිදි භූමියටපත් වුණේ. අවසාන කාරණාව තමයි විශාල පිරිසක් එක මොහොතකදී බුදු බව ප්‍රාර්ථනා කළ ස්ථානයේ වීම. මම සදාහන් කළා පළමු කාරණාව යදුන් කීයක්ද? 32ක් දුර කතරක් ගෙවාගෙන විශාල පිරිසක් මේ සංකස්ස නුවරට ඒක රාසි වුණා කියලා. මේ හැමදෙනාමත් පාගමනින් පැමිණියා කියලා මෙච්චර කටුක මග කිසිම ලෙඩක් දුකක් කරදරයක් තිබුණේ නැහැ. අඩු ගන්න හිස එකක් කුමක්වත් තිබුණේ නැහැ. අතපය රුදාවක්වත් තිබුණේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ හැමදෙනාටමත් එකම ප්‍රාර්ථනාවයි තිබුණේ. මොකද්ද? අපි හැමදෙනාටමත් මේ වප්පුර 15ක් බොහෝ දිනෙහිදී බුදුන් වහන්සේගේ මේ බුදු අසිරිය දැක බලාගන්නට පුළුවන් වේවි කියන උදාර ප්‍රාර්ථනාව විතරයි. මේ හැමදෙනාමත් මේ බුදු අසිරිය දැකලා පැහැදිලා ප්‍රාර්ථනා කරනවා අපිත් යම් කිසි දවසක මේ ලෞතුරා බුදු පදවියටපත් වෙලා මේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන මේ වගේ මහා පෙළහරක් දක්වන්නට මේ වගේ මහා අසිරිමත් ගමනක් දක්වන්නට ඒකාන්ත වශයෙන්ම අපිටත් අවස්ථාව සැලසේවා කියලා මේ හැමදෙනාමත් එකම සාදු හඬකින් බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් වෙනවා. මේ තරම් විශාල පිරිසක් බුදු බව ප්‍රාර්ථනා කරපු එකම ස්ථානය මේ සංකස්සපුරය විතරයි. ඊළඟට එහා තියෙනවා චෛත්‍යයක්. අරක තමයි කන්දක් වගේ එහා තියෙන්නේ. ඒක තමයි මේ සංකස්සේ ගරා වැටිච්ච චෛත්‍යය. මේ චෛත්‍ය නිර්මාණය කරන්න ප්‍රධාන කාරණා ගොඩක් හේතු වෙලා තියෙනවා. මම සඳහන් කළා බුදුන් වහන්සේ අභිධර්ම දේශනා කරන මේ ස්ථානට වැඩියේ නිකම්ම නෙමෙයි. කොහොමද වැඩම කළේ? දෙවියන් විසින් මවන ලද සත්‍රුවන් ඉනිමගකින් මණික් ඉනිමගකින් මෙන්න මේ මණික් ඉනිමග හා ඒ වගේම සත්‍ය දේවයන්ලා මහා බ්‍රහ්මයා පැමිණිච්ච මේ ඉනිමන් දෙකත් ඉනිමන් තුනම තරප්පි 7ක් පමණ ඉතිරිය තිබියදී අනිත් සියල්ලක්ම පොළොව යට කිඳාගෙන බැස්ස කියලා සඳහන් වෙනවා. හැබැයි මේ චෛත්‍යය නිම කරන්නට පෙර ඒ මොහොතේ ධර්මාශෝක අධිරාජ්‍යය මොකද කරලා තියෙන්නේ? උපගුප්ත හාමුදුරන් වහන්සේ සමගින් මේ ස්ථාන පැමිණලා විශාල සේනාවක් සමගින්ම මේ ඉනිමග මෙහෙම තියෙනව දැකලා එදා මේ ඉනිමග දිගේ පොළොව යටට හාරන්නට එදිලා. අයිද මෙහෙම හැරුවේ? මේ ඉනිමගේ කෙළවර කොහෙද කියලා සොයන්න. රජතුමා සේනාවත් මෙහෙම හාරගෙන යන මොහොතේදී හමු වෙලා තිනෝ කහපාටදී උල්පතක්. එතුමාට ඇතිවෙච්ච සතුට නිසා තවත් හරලා බලලා. නමුත් මේ කොටෙක් හැරුව කියලා ඉනිමගේ කෙළවරක් කොහෙද කියලා රජතුමාටවත් සේනාවට සොයාගන්න බැරි වෙච්ච නිසා රජතුමා මොකද කළේ? ඇතිවෙච්ච බුද්ධල්ලම්මන ප්‍රීතිය නිසා මේ ඉනිමගේ දා වට කරලා මෙතන සංකස්සේ චෛත්‍ය හා විහාර නිර්මාණය කරන්නට යෙදුණා. එදා තමයි මේ පළමු සංකස්සේ චෛත්‍ය හා විහාර නිර්මාණය වෙන්නට යෙදුනේ. ඊළඟට මෙතන තියෙනවා අශෝක ස්තම්භයක්. සංකස්සේ තියෙන මේ අශෝක ස්තම්භයේ මුදුනට සවිකලා තියෙනවා ඇතෙක්. මේ ඇතෙක් නිර්මාණය කරන ප්‍රධාන කාරණා දෙකක් හේතු වෙලා තියෙනවා. අපි අහලා තියෙනනේ මහා මායා දේවිය සීනයක් දැක්ක කියලා නේද? අවුරුද්ද අහලා තියෙනවනේ. මෙන්න මේ සීනේ සිහිපත් වීම සඳහාත් ඒ වගේ මහා මායා දේවිය සිහිපත් වීම සඳහාත් කියන කාරණාව ප්‍රධාන කොටගෙන අශෝක අධිරාජ්‍යයා විසින් මේ ඇත් රූපය නිර්මාණය කළා කියන එක සඳහන් වෙනවා. ඊළඟ කාරණාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අතල ඉඳලා තියෙන ඇතේ. මෙන්න මේ ඇතත් පුරුෂ නිර්මාණය කළා කියන එක සඳහන් වෙනවා. මොකදද මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිහිපත් වීම සඳහා මෙන්න මේ කියන කාරණා දෙක ප්‍රධාන කොට ගනිමින් අශෝක අධිරාජ්‍යයා විසින් මේ කුළුණ අඩි 16ක් උස නිර්මාණය කරලා මේ ප්‍රතාපවත් ඇත් රූපේ මෙහි නිර්මාණය කළා කියන එක සඳහන් වෙනවා. මොකටද අපි හැම දෙනාගේම දැක ගැනීම පිණිසත් බුදුන් වහන්සේ මෙම ස්ථානෙට වැඩි යාම කියන එක පැහැදිලි කරේ.